තමුන්ට පුළුවන් ඕන දෙයක් කරන්න විශාකා. ඒත් මම මගේ ළමයින්ට කිසි කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. තමුන්ගේ හැම ප්‍රහාරයකටම මම ප්‍රතිපහාරයක් ඉල්ල කරනවා. තමුන්ට පුළුවන් ඕන දෙයක් කරනවා. මමයි දිනන්නේ. යොරටින් මල්ල. තමුන් හිතුවද තමුන්ට මගෙන් බේරෙන්න පුළුවන් කියලා? ඇත්තද කළු හැපින්නේ? මම මේක දැනගන්නයි යාවේ. ඔයාගේ මේ පාඩ තම කළු පාඩද කියලා. ඔයා මෙහි ලොකු කම්පැනියක් ආරම්භ කරාද? තමුන්ට මගේ පාඩ ගැන කිසි අදාළත්වයක් නැහැනේ. තමුන් මෙතෙන් තාවේ තමුන්ගේ මරණය ළඟා කරගන්නයි. තමුන්ගේ පිළිමයක් හදනවා මම. කියනවා. තමුන්ගේ පිළිමයක් හදන්නද? මගේ කළු හැපින්න. ඇත්තම කියනව නම් මං ඔයාව ගොඩක් මතක් කරා. ඒකයි මම මෙතෙන්ට ආවේ හම්බ වෙන්න. මං ඔයාව හම්බෙන හැම වතාවකම මගේ හිතට මොනවද වෙනවා වගේ. ඔයා තේරුම් ගන්නේ නැහැ. මම විශේෂ ඔයා එච්චරටම හොඳයි. තමුන් හිතෙන් විතරක් නෙමෙයි. මොළෙනුත් නරකයි. මොළේවත් නැති කෙනෙක් තමුන්. ඒ මොටි. තමුන් මාව හුඟක් මතක් කරා නේද? එහෙනම් එනවා. තමුන්ට මේක කවදාවත් අමතක නොවෙන දෙයක් කරන්න. බලා ගන්නවා. මගේ මේ ස්වරූපය බලා ගන්න. බලනවා. නැවතත් තමුන්ගේ පරාජය බලනවා. පරාජය මගේ නෙමෙයි. තමුන්ගේ. තමුන් මොනවද හිතුවේ? මාත් එක්ක සටන් කළ මාව නැවැත්තුවා කියලාද? මමයි තමුන් එක්ක සටන් කළ තමුන්ව නැවැත්තුවා. තේරුණේ නැද්ද? තමුන්ව මගේ පිටිපස්සේ දාලා මෙහි ගියා චුට්ටි කකුල් වලින් සලම දෙක ගන්න. අපි ප්ලෑන් කරපු විදිහටම හැමදේම සිද්ධ වුණා. තමුන්ගේ බැල්ම මට, ඒ වගේම මෙහෙක්ගේ බැල්ම ඒ සලඹ වලට. සෝරි, ඔයාගේ ටිනට ඇස් වහලදුණා. නාකිනොකි නාග කන්‍යාව මහා ශේෂ් නාග කන්‍යාව. බේර ගන්න පුළුවන් නම් බේර ගන්නවා. මේක හුඟක් බලවත් ගින්දරක්. තීරණය ඔයාගේ. දේශීය වාසය කරන අය බේර ගන්නවද? නැත්නම් අර සලඹද?
මට මේ ආසනෙන ජීවිත අනතුරේ දාන්න බෑ. හේ ජය. හේ මහා ජය. හේ මිත්‍රම් ජය. හේ කාල්. හේ මහා කාල්. ඔබගේ චමත්කාරය පෙන්වන්න. ඔබගේ කුණාටුව ගෙන්වන්න. ඔබගේ ශක්තිය පෙන්වන්න. ඔබගේ ක්‍රෝධය ගෙන්වන්න. මෙයාලා බේරගන්න. ජය බෝලේනා. මේ දිව්‍ය පායල් තමුන්ගේ ගඳ හතට කවදාවත් වෙන්නේ නැහැ. ඒවි. අද තමුන් වුණත් කවුද? මේ පෘථිවියට කිසිම ශක්තියකට මාවන මතන්න බෑ. නවත්තන්න පුළුවන් නම් නවත්තලා පෙන්නන්න. එක අම්ම කෙනෙක්ගේ ආදරේ ගොඩක් ශක්තිය තියෙනවා. එයා එයාගේ දරුවන්ට හුඟක් ආදරය කරනවා. එක අම්ම කෙනෙක් එයාගේ දරුවා එයාගේ ශක්තිය වෙනවා. මේ මගේ ඉස්සරහින් නපුරු හෙවණැලි. ලෝකයේ බලවත්ම ශිව දෙවියන්ගේ පොළවයි. ඒ පොළව මගේ පා මත පිටයි. මගේ දරුවයි. එතකොට මේ මගේ ඉස්සරහින් දුෂ්ට නාග කන්‍යාවන් දෙන්න. තමුන් විනාශය නම් මම මහා විනාශයයි. එනවා අද වේවි මහා සටනක. ජය ගෝලේනා. මේ මැණික් නමෙන් එක මැණිකක තියෙන ශක්තිය හතරවන්න ගල් කරලා දාන එක. ටීනා නැගිටින්න. බලන්න. ඔයා හොඳින් නේද? වැඩ කරදරයක් උනේ නෑනේ. කවුරු හරි මාව පැහැරගත්ත නේද? ඔයා මාව බේරගත්තද? ඔව් පුතේ. මම ඉන්නකම් කාටවත් ඔයාට කිසි කරදරයක් කරන්න දෙන්නේ නෑ. හරිද? එන්න යමු. මෙයාලා ගල් වෙලා වගේ
මට ගින්දර යොදලා මෙයාලා බේර ගන්න වෙනවා. තව පොරක් අවිවර වැට්ටුවා. අතාරින්නේ නෑ මගේ මහා ශේෂ්නාග කන්‍යාව. අතරින්නේ නැහැ. ගෝතම් ඔයා සෝනියයි ළමයි තරගෙන ගෙදර යන මම ශේෂත් එක්ක එන්නම්. හරි. යමු. මේ ශේෂ කොහේ ගිහිල්ලාද? එතකොට මේ රගුයි සීමා පේන්නේ නැතේයි. ප්‍රාර්ථනා බේරගන්න. ශේෂා. ප්‍රාර්ථනා ශේෂා. තමුන් මාව බය කරන්නද? මාව මොඩ හැපින්න තමුන්ට අමතක වෙලාද? මේ ඇගේ කුදුවට පෙරට හානි කළා මට මේ ඇගේ ශක්තිය අඩු කරන්න පුළුවන්. ශේෂා. ශේෂාට මොනවත් වෙන්නේ නැහැ. මම ඔයාට මොනවත් වෙන්නේ දෙන්න. මට මොනවත් වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා. ඔයා මං ගැන හිතන්න එපා. ඔයා හතරන්න හොයන්න. එයාලා විනාශ කරලා දාන්න. මම ඔයාව දාලා කොහෙවත් යන්නේ මම. කලින් මගේ පවුලම මට නැති වුණා. නමුත් මට ඔයාව නැති කරගන්න බෑ ශේෂ. එයාලා විනාශ කරලා දාන්න. ශේෂා. එයා යන්න ගියා. බේර ගන්න බෑ මෙයා. නෑ. ශේෂට මම දාලා කොහෙවත් යන්න බෑ. මම එයාට යන්න දෙන්නේ නැහැ. මෙයාව බේර ගන්න මිනිස්සෙක් වුණත් මොකද මුළු ලෝකයත් එක්කම මුළු පෘථිවියත් එක්කම සටන් කරන්න සූදානම් මම. නමුත් මෙයාට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ මම. දැන් තමයි කිසි දෙයක් කරන්න බෑ පින්න. තමුන් පෙරදුනා මහා ශේෂ්නාග කන්‍යාව. තමුන් පෙරදුනා. ශේෂා කරුණාකරලා ශේෂා. ओम नमः शिवाय. ශේෂා ඇස්සරින්නකෝ නැගිටින්නකෝ. ශේෂයා කැස්සරින්න නැහැ. මම මොනව කරන්නද? කාගෙන් උදව් ඉල්ලන්නද? කවුරු බේරගන්නද මෙයා? ඔයා. දැන් ඔයාට විතරයි ශේෂක ජීවිතය බේර ගන්න පුළුවන් ප්‍රාර්ථනා. කොහොමද? මම මොනවද කරන්නේ? කාලය හුඟක් අඩුයි ප්‍රාර්ථනා. මෙයාගේ ප්‍රාණය මෙයාගේ ජීවිතෙන් වෙන් වී යමින් තියෙන්නේ. දැන් එක දෙයකට විතරයි මෙයාගේ හුස්ම මෙයාගේ ජීවිතේ ලබා දෙන්න පුළුවන්. ඒ මොකද්ද? රාගේශ්වරීගේ දිව්‍යමය සලඹ. මතකයි නේද? ඒ සලඹවල ශක්තියෙන් ඔයාගේ අම්මා ප්‍රතා ඔයාගේ ජීවිතය බේරගන්න. ඒ සලඹවල උදව්වෙන් ඌර්වශී සහ සීම මෙහෙක්ට පණ දුන්නා. ඒත් එක දෙයක් ගැන දැනගන්න ප්‍රාර්ථනා. මේ සලම ප්‍රමාණවතින් නැහැ ශේෂක ජීවිතය බේරගන්න. මේකත් එක්කේ මැණික්වර ශක්තියත් උදව් වෙනවා.
ශේෂය හොඳයි. මම ගොඩක් බය වුණා. මට හිතුණා යා මට නැති වුණා කියලා. එතකොට එයා දැක්කද අපේ ශක්තිය අපේ ශිව දේවිය ගොඩක් කාරුණිකයි. එතුමා මට මගේ කවුරුවන් නැති වෙන්න දෙන්නේ නැහැ. දැක්ක නේද? ඔයාව නැවත ජීවත් කරගන්න. එන්න. අනේ ශිව දේවියනි, ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම දැනගෙන හිටියා. ඔයා මාව බේරගන්න ඕනම දෙයක් කරයි කියලා. බලන්න. කියා නේද? මම තමුව දුර්වල කරන්නේ මිස්සෙල්ලම කරේ. ශේෂ ඔයා එහෙම ඔයා මට බරුවා. ඇයි? එන්න. මැණික් ටිකයි සලඹයි අපේ ළඟ. මම කිව්ව නේද? මම රජිනාන්ගේ රජින. මගේ කටගැස්ම වතුර නෙමෙයි කියලා. කොහෙද දැන් මහශේෂ්ණා කන්‍යාව? දැන් අර මැණික් නමය සහ සලඹ මගේ අපේ. ඒ මොඩි තමුන්ගේ කටනම් වැඩි වෙලා නේද මේ දවස්වල? තමුන්ගේ කටින් මේක පැන්න. කල තමුන්ගේ කටින් නැටනම් නේටනවා වැඩි නේද? සීමා පොඩ්ඩක් ගෞරව කරලා කතා කරන්න. මෙයා කොච්චර ලොකු වැඩක්ද කරේ? ඔව් මෙයා කොච්චර ලොකු වැඩක්ද කරේ? එතකොට එක්කෙනෙක්ගේ වැඩ ඉවරත් කරා. කලු හැපින්න I love you. වැඩි ආදරයෙන් අපෙන් යන හදන්න එපා. දන්නව නේද මගේ අතේ අදටත් ඒ විෂමයි තියෙන්නේ. එතකොට දෂ්ට කරොත් නම් තමුන් මෙතනම ඉවරයක් වෙයි. අමතක කරන්න එපා. අදටත් මම මරණේ තුන්කාරයයි. කලු හැපින්නේ. හොයි 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 හොයි. බලන්න කලු හැපින්න. මම මේ විදිහට බය කරන්න නම් එපා. මේ හදවතේ ගැස්ම වැඩි වෙන්න පටන් ගන්නවා. මට හිතෙන්නේ මට වඩා තව කෙනෙක් ගහනවා වගේ. මම කිව්වා හරි නේද? ශේෂා ඔයා ඇත්තටම මට බොරු කරාද? ඔව් දුන්නා. මම කොහි ගියත් බොරුවේ හොඳම බොරුවයි. මගේ කාර්යයයි බොරු කරන්නේ. ඒ සර්පය ඔයාගේ මණිකක් හොරගම් කරේ. ඒකත් මගේ රූපයක්. මම ඔලු දෙකේ සර්පය. රූප දෙකක් තියෙන ශේෂා. එතකොට මේ මණිකෙන් විශකව එළියට ගත්තෙත් මමයි. අනේ මේ කට්ටිය දෙකෙන් වැඳ උත්සාහ කරා තමුන්ගෙන ය සලඹගෙන දැනගන්න. ඒත් කරගන්න බැරි වුණා. ඒක නිසා මට උගුලක් අටවන්න.
ඒක නිසා මම බොරුවක් කරා මේ මෝඩි මගේ කොඳු වැටකට හානි කරා කියලා. එතකොට ඔයා මගේ බොරුවට අහු වුණා. එකපාරක්වත් තමුන් හිතුවේ නෑ මම හැපින්නා කියලා. මේ සීමා මිනිස්සේ කියලා. ඒක නිසා තමුන් මගේ බොරුවට අහු වුණා. මම මගේ පොරොන්දුව ඉෂ්ට කරා. මාගේ නාග ශක්තිය ආපහු ලැබුණා. නාකිනොකින් නාග කන්‍යාව මහා ශේෂ් නාග කන්‍යාව පෙරදුනා නේද? අද තමුන් මෙතන විදවනවා. එතකොට තමුන්ගේ ආදරය අපේ උගල විදවනවා. ඔව් ප්‍රාර්ථනා, ඔයා හිතුවා හරියටම හරි. තමුන්ගේ ඇත්ත රගෝ අපේ ළඟයි. අපේ උගලේ. එතකොට තමුන් නම් සම්පූර්ණයෙන්ම අඩපොණ වෙලා. දැන් තමුන්ගේ ඇත්ත රගෝ බේරගන්නේ කොහොමද? දැන් වෙලාව ආවා. කාලය වෙනස් කරන්න. නාටකයක් කරන්න. ප්‍රාර්ථනා රකුට ගොඩක් ආදරය කරනවා. එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඇති. ඒක නිසා දැන් රකුව යූස් කළා මම ඒක ලබා ගන්නවා. ගොඩක් කලින් ඉඳන් ලබා ගන්න හදනවා. රකු ඉඳීවි. නමුත් ඇත්ත කෙනා නෙමෙයි. බොරු කෙනෙක්. බොරු පේනවා. බොරු හැඩකැසීම. එතකොට ප්‍රාර්ථනා. එයාගේ රගු කියලා හිතනද? එයාගේ හැම රහසක්ම කියාවි. දැන් සෙල්ලම පටන් ගත්තා. වෙනවනම් වෙන්නේ. ශේෂ හිතන දේ විතරමයි. රගු මගේ ළඟ. මේ හැම දෙයක්ම කරේ මමයි. තමුන් මේ හොඳ දෙයක් නන්න මේ කරේ. උන් ප්‍රීතිට මොනවත් වෙන්න දෙන්නේ නැහැ. නමුත් මේ හැම දෙයක්ම මම මෙතෙන්ට නෑ කරේ. ඒත් කරදර වෙන්න එපා. මම එයාව මැරුවේ නෑ. එයා සිහිය විකල්ලා ඉන්නේ. ඔයා මං වෙනුවෙන් කොච්චර දේවල් කරාද ප්‍රාර්ථනා? මම මේ දේවල් කවදාවත් අමතක කරන්නේ නැහැ. අර මොකක්ද කියන්නේ? Thank you for everything.
අනේ ශිව දෙවියනේ. ප්‍රාර්ථනා ඉක්මනට නැගිටින්න. අම්මේ මේ ලෝකය දිහා බලන්න. අම්මේ මේ ලෝකයක් එක්ක තාමත් සටන් කරලා ඉවර නැහැ. මේ ලෝකයට යාගේ උදව්ව අවශ්‍යයි. එයාට මේ සටන අනිවාර්යෙන් දිනන්න වෙනවා. නැගිටින්න. රඝු එයාට මේ දේව බලවට මොනවද කරේ? අනේ අම්මේ. මොකද? අම්මට විතරක් නෙමෙයි. මම මගේ රකුව හැම කරදරයකින්ම විනාශයකින්ම හැම දෙයකින්ම බේර ගන්නවා මම යාව. ජය බෝලේනාත්.